CapCut වීඩියෝ සීරීස් එකේ 18 වෙනි වීඩියෝ එකත් එක තමයි අද ඔයාලා මේකතු වෙලා ඉන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් යන උඩ කාඩ් එක ටච් කරලා CapCut ටියුටෝරියල් කියන ප්ලේලිස්ට් එකෙන් ඔයාලට පුළුවන් CapCut ගැන කරලා තියෙන සියලුම වීඩියෝ ඒ ප්ලේලිස්ට් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. Caption කියන tool එකෙන් වම් පැත්තේ තියෙන tool මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් CapCut ටියුටෝරියල් කියන ප්ලේලිස්ට් එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලන්න. අපි අද බලමු මෙතන මේ aspect ratio කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරන්න යොදාගන්නේ කියලා. ඒකට අපි මෙන්න මෙතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ පළවෙනියට තියෙන TikTok icon එක තියෙන දැන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක TikTok එකට ගැලපෙන විදියට හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ YouTube icon එක ටච් කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක YouTube එකට හරියන විදියට හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන දේවල් වලිනුත් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන විදියට හදාගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන හරි ලකුණු ටච් කරගන්න ඕන. මේ ෆිල්ටර්ස් කියන tool එක මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. මේ adjust කියන tool එකත් මම කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. දැන් අපි බලමු මෙතන මේ stickers කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරන්න යොදාගන්නේ කියලා. ඒකට මම මෙතන මේ stickers කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ stickers බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටච් කරලා ඔයාලගේ gallery එකේ sticker එකක් තියෙනවා නම් ඒක මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන තැන වම් පැත්තට මේ විදිහට ටච් කරගෙන ඔයාලට පුළුවන් මේ උඩ තියෙන ස්ටිකර් එකට සමාන ස්ටිකර් ඔයාලට පුළුවන් මෙතනින් ලබා ගන්න. මම මේ විදිහට එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම සිලෙක්ට් කරපු එකට අදාළ ස්ටිකර් මේ වගේ පෙන්වනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ උඩ තියෙන තැනින් ඔයාලගේ වීඩියෝ එකට අදාළ ස්ටිකර් එකට ගැලපෙන කැටගරි එක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඊට පල්ලෙහෙන් තියෙන මේ ස්ටිකර් වලින් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන ස්ටිකර් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන adjust tool වලින් මේක ලොකු කුඩා කරගන්න පුළුවන්. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. ඊට පස්සේ ආට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ අවසානයේ තියෙන background කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරන්න යොදාගන්නේ කියලා. ඒකට මම මෙතන මේ background කියන තැන ටච් කරගන්න. ඊට පස්සේ ආට මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන color කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකට කැමති කලර් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඒ විදිහට කලර් එකක් සිලෙක්ට් කරගෙන ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන හරි ලකුණු ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඉමේජ් කියන තැන ටච් කරාට පස්සේ මෙතන ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ගැලරි එකේ තියෙන ඉමේජ් එකක් මේකට ඇඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ දීලා තියෙන ඉමේජ් එකක් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. මම මේ විදිහට මෙතනින් ඉමේජ් එකක් සිලෙක්ට් කරලා මම මේ උඩ තියෙන හරි ලකුණු ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියට තියෙන blur කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ වීඩියෝ එකේ background එක blur කරගන්න. ඒ විදිහට blur කරගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ background එක හදාගන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ CapCut app එකේ තියෙන සියලුම tool, features හැම දෙයක්ම මම මේ වීඩියෝ series එකෙන් මම කතා කරලා තියෙනවා. ඔයාලා තාමත් මේ වීඩියෝ series එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් CapCut tutorial කියන playlist එකෙන් ඒ වීඩියෝ ටික බලන්න. මේ CapCut වීඩියෝ සීරීස් එක ගැන තියෙන අදහස් ඔයාලට පුළුවන් ඊළඟට එන්න ඕන වීඩියෝ මොනවද කියලා ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට පුළුවන් සශික බ්‍රෝ YouTube channel එකේ වීඩියෝ ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් CapCut වීඩියෝ සීරීස් එකට අමතරව මම කරලා තියෙන අනිත් වීඩියෝ වලට බලන්න පුළුවන්. ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ සීරීස් එකකින් ඉක්මනටම හමු වෙමු.